බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහින් කිව්වා කියනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මගේ හිත පාලනය කරගන්න අමාරුයි. මගේ හිතේ ස්වාමීනි රාගයම නැගෙනවා. දකින රූපවලට මගේ හිත යනවා. මගේ හිත ස්වාමීනි පාලනයෙන් තොරයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් පින්වත් කොල්ලෝ ඔබ සොහොනට වඩින්න. සොහොනට ගිහිල්ලා සොහොනේ ඉඳලා භාවනා කරන්න පටන් ගන්න කියලා. ඒ කාලේ සොහොන කියලා කිව්වම අද කාලේ සොහොන වලට වඩා වෙනස් නේ. ඒ කාලේ සොහොනේ මිනි වලලාන්නේ නැහැ. මිනි අරගෙන ඇවිල්ලා මැරිච්ච කෙනාගේ මෘත ශරීරේ ඔහේ දාලා යනවා. එතකොට මේ මෘත ශරීරය ඔහේ කුණු වෙනවා, ඔහේ සත්තු කනවා, ඔහේ පණුව ගහනවා. මිනි කුණු වෙච්ච ගඳ සොහොන පුරාම තිබුණා. ආන්ගේ සොහොනට තමයි යන්න කිව්වේ. එතකොට කුල්ල ස්වාමීන් වහන්සේ පාත්‍රෙත් අරගෙන ගමට පිණ්ඩපාත වැඩියා. පිණ්ඩපාතෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරලා ඕන්නේ හිමි හිට වැඩම කළා සොහොනට. සොහොනට වඩිද්දී තථාගත බුදුරජාණන් වහන්සේ කුල්ල ස්වාමීන් වහන්සේ උදෙසා විශේෂ එරදියක් කළා. ඒ මොකද්ද ඒ එරදිය? කුල්ල ස්වාමීන් වහන්සේට පේනවා අලුත ගෙනල්ලා දාපු මල සිරුරක් තියෙනවා. තරුණ කාන්තාවකගේ මලකඳක්. ඒ මලකඳට තාම මුකුත්ම වෙනසක් වෙලා නැහැ. ප්‍රාණය නිරුද්ධ වෙච්ච මොහොතේ වගේ මේ මලසිරුර තියෙනවා. හරි ලස්සන ගෑනු කෙනෙකුගේ මලසිරුරක්. මේ මලකඳ දැක්ක ගමන් අර කොල්ල ස්වාමීන් වහන්සේගේ හිතේ රාගේ නැගුණා. කිසි සිහි කල්පනාවක් නැතුව ඇස් දෙක හොඳට අරගෙන අර මලකඳ දිහා බලාගෙන හිටියා. ඒ රාගයේ ස්වභාවයනේ. බුදුරජාණන් වහන්සේ වදාළා රත්තෝ අත්තං නජානාති. රාගයෙන් හිත ඇරුණට පස්සේ යහපත මොකද්ද අයහපත මොකද්ද කියලා අර්ථය තේරෙන්නේ නැතුව යනවා. රත්තෝ ධම්මන්න පස්සති. රාගයට ඇලුනට පස්සේ ධර්මයේ මතක් වෙන්නේ නැතුව යනවා. අන්ධං තමන් තදා හෝති. ඒ බඳු කෙනාට අන්ධයෙක් කියලා කිව්වට වැරද්දක් නැහැ. යං රාගෝ සහතේ නරං. මේ රාගය විසින් මේ මිනිසයාගේ ජීවිතේ වනසනවා. දැන් කුල්ල ස්වාමීන් වහන්සේ රාග බරිත හිතින් අර කාන්තාවගේ ශරීරය දිහා බලාගෙන ඉන්නවා. හිසේ ඉඳලා යටිපතුල් දක්වාම මේ මලකඳ දිහා බලනවා. යටිපතුලේ ඉඳලා හිස දක්වාම මේ මලකඳ දිහා බලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි පුදුම සහගත පෙළහරක් කළා. ඒ පෙළහර තමයි සොහොනට දාපු මලකඳක් දවස් ගාණක් ගත වෙනකොට යම්සී කුණු වෙලා යනවද? ඒ කුණු වෙලා යන ස්වභාවය කුල්ල ස්වාමීන් වහන්සේට ඒ වෙලාවෙම පේන්න සැලැස්සුවා. ස්ත්‍රිය පිනෙන් ආඩ්‍ය වුණොත් ඒ ස්ත්‍රිය පින්බලේ නිසාම හොඳ පවුලක උපදිනවා කියලා. ඒ පින්බලේ නිසාම හොඳ පැලැන්තියකට කසාද බඳින්න ලැබෙනවා කියලා. ඒ පින්බලේ නිසාම හොඳ පුත්‍ර සම්පත්තිය ලැබෙනවා කියලා. පින්බලේ නිසාම ස්වාමියා අන් ගෑනුන් කරා යන්නේ. ඒ කියන්නේ ස්වාමියාගේ ආදරේ සම්පූර්ණයෙන්ම Tamanට ලැබෙනවා කිව්වා ස්ත්‍රියගේ පින්බලයට. ඊළඟ තමයි gedara අධිපති බව නිකම්ම ඇයට ලැබෙනවා කිව්වා. එයාගේ පින්බලයට. දරුවෝ දැන් මේවත් එක බලනකොට තේරෙන්නේ නැද්ද අපේ ජීවිතේ වල තියෙන පින්වල අඩු බව? ඒ නිසා තවත් පින ප්‍රබල කරගන්න. කරන පින්බලෙන් මේ මිනිහා එපා කියලා පතන්න එපා. තව කෝටි 800ක් ඉන්නවා. උන් ඊට පස්සේ හම්බ වෙනවා. එහෙම නෙමෙයි පතන්න ඕන. ওই කෝටි 800 මිනිසුන්ගෙන් කෝටි 400ක්වත් ඉන්නවා කියනකො පිරිමි. ඔය හැම පිරිමෙම කොයි හරි කාන්තාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඔබ මේ මිනිස්සයා එපා කියලා ප්‍රතික්ෂේප කරනවා තව ගෑණියෙක් කියව පතනවා. ඒ වගේ ඔබ මේ මිනිස්සයා එපා කියලා ඔබ තවත් මිනිස්සෙක් පැතුවොත් තව කාන්තාවෝ කෝටි 400ක් ප්‍රතික්ෂේප කරන පිරිමි තමයි ඔබ පතන්නේ. එහෙම නෙමෙයි. පිරිමින්ගෙන් දුක් විඳ යන මේ සංසාරයෙන් මන් නිදහස් වෙනවා කියලා හිතලා වෙනදටත් වැඩි ධර්මයේ හැසිරෙනවා. වෙනදටත් වැඩි බණ අහනවා. වෙනදටත් වැඩි පින් කරගන්නවා. වෙනදටත් වැඩි ඉවසනවා. ගොඩාක් පිරිමි ඔය අයාලේ ගිහිල්ලා අවසානයේ පළවෙනි ගෑණි ළඟට වැටෙන අවස්ථා බහුලයි. එදාටත් ඒ කරුණාව මෛත්‍රී දයාව තියාගෙන උපස්ථාන කරනවනේ
ඒකම ඔබ නිවනට ළඟ බවට තව සාක්කියක්. ලෝකෙට වෛර කරන්නේ. ඕම තමයි සංසාරේ. මේ ජීවිත අභියෝග වලට මුහුණ දෙමු.